සුබම සුබ දවසක් ගැමිරස YouTube channel එකත් සමග එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැම දිනාටම අද අපි ඔයාලට කියලා දෙනවා රසම රස කරවිල ව්‍යංජනයක් කොහොමද හදාගන්නේ කියලා කියලා දෙන්න. අමාරුවෙන් හදාගත්ත අපේ කරවිල වලින් තමයි අපි මේ කරවිල ගෙඩි ටික කඩාගත්තේ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ රසම රස විදිහට කොහොමද මේ කරවිල ව්‍යංජනේ හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. ඔන්න අපි කරවිල ව්‍යංජනය සඳහා අපි අරගෙන තියෙනවා සුදු ලුණු, ඊට පස්සේ රතු ලුණු, තව රම්පේ කරපෙංච අමු මිරිස්, ඊට පස්සේ තක්කාලි ගෙඩි දෙකකුත් අරන් තියෙනවා. අපි බලමු කොහොමද දැන් රසම රස විදිහට මේ කරවිල ව්‍යංජනේ හදාගන්නේ. මේකට අපි තව දාගන්නවා කොස්සට 10ක් විතර තලලා මේ විදිහට කෑලි වලට කපලා ගමු. කොස්සට ටිකක් දැම්මහම රස වැඩි වෙනවා. ඒ නිසා අපි කරවිල ව්‍යංජනයට කොස්සට ටිකකුත් මේ විදිහට දාගන්නවා. මේම රස කරවිල කරි එකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට කරවිල ටික අපි කපාගෙන තියෙන දික් අතට ඔන්න සුදු ලුණු දෙකට වගේ කපා ගන්න ගෙඩිය. සුදු ලුණු ටිකත් අපි හීනියටම කපා ගත්තා. අමු මිරිස්, රම්පේ කරපින් කාලි ගෙඩිය අපි 8කට කපා ගත්තා. මිරිස් කුඩු දාගන්නවා අපි තේ හැඳි දෙකක්. 3-5 තේ හැන්දයි කහ කුඩු ස්වල්පයක්, ඊට පස්සේ ලුණු කුඩු පදම හැටියට ඔයාලා දාගන්න. දිය කිරි ටික, හරි. දැන් අපි මේක ලිපේ තියාගමු. ඔන්න කරවිල එක හොඳට උතුරනවා. දැන් ඔයාලා බලන ඇති ඇයි මේ පිත්තල හැන්දකින් හැඳි ගන්න කියලා. පොල් කටු හැන්දෙන් හැඳි ගෑවොත් කරවිල තිත්ත වැඩි කියලා. ඒ නිසා පිත්තල හැන්දෙන් හැඳි ගන්නවා. මම දැන් කරවිල ටික හොඳට තැම්බිලා දිය කිරි ටික හිඳිලා තියෙන. දැන් අපි මිටි කිරි දාගන්න ලෑස්ති වෙන්නේ. මම මිටි කිරි දාගත්තා. මිටි කිරි දාලා අපි විනාඩි 3ක් විතර ලිපේ තියාගත්තා. දැන් අපි ලිපෙන් එක අයින් කරගමු. දැන් හොඳට තැම්බිලා පේනවා ඇති ඔයාලට රසට තියෙනවා කියලා. හොඳට පාටට තියෙනවා. අපි දැන් මේක ලිපෙන් බා ගන්න තමයි ලෑස්ති. ඔන්න අපි හදාගත්ත කරවිල ව්‍යංජනේ අපි දැන් හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඊටාම රසයි. ඇත්තටම මේ කරවිල කියලා කියන්නත් බැරි තරමට රසයි. තිත්ත ඇත්තෙම නැහැ. ඒ නිසා ඔයාලත් උත්සාහ කරලා බලන්න. අපි මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.